අපි හෙව්වේ වාසියයි පසුපස දිව්වේ කාසියයි පැණි බූන්දි දෝසියයි ඒකෙත් කූඹි රාසියයි කවි සින්දු පාටයයි පරංගවි පයිලනාටියයි අපි උන්ට කෝටියයි අනේ අපට Hi guys, අද අපි යන්නේ මහවැලිගඟේ එහා පැත්තේ ඉවුරට ගිහිල්ලා එන්න. ඉතින් ලොකු ගමනක්. ගොඩක් භයානක ගමනක්. කිඹුල්ලෝ ඉන්නවා. ලස්සන පරිසරයක් තියෙනවා. වටපිටාව ලස්සනට පේනවා. බලන්න මාර ලස්සනයි. අග මුලක් නොම දැන පව් පාසලක් කරගෙන කඩි කුලක් ළඟ හිඳ දන්නවද ගඟේ දිග කොච්චරක් වගේද කියලා? මේක කිලෝමීටර් 335ක් වගේ දිගට යනවා. එතකොට මේක පටන් ගන්න ශ්‍රීපාද කන්දෙන් මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලයේ කොඩ්ඩියාර බොක්කෙන්. දැන් එතකොට අපි දැන් මේ ඉන්නේ මහවැලිගඟේ ඉවුරු දෙක අතර මැද හරියට වෙන්න. මේ හරිය ගැඹුර සාමාන්‍යයෙන් මේ වතුර අඩු කාලේ ගැඹුර සාමාන්‍යයෙන් අඩි 35ක් වගේ ගැඹුරු ඇති මේ ටිකේ. තැන් තැන් වල නම් ගල් තියෙනවා, සමහර තැන් වල වලවල් අහු වෙලා තියෙනවා. වලවල් තියෙනවා. මේ වගේ සමහරලාට කිඹුල්ලෝ ඉන්නවා. ඒ මොනුන් හිටියත් මේකෙන් දෙපැත්තට අලි මාරු වෙන අවස්ථා තියෙනවා, තැන් තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඉවුරු දෙක ගත්තාම මහවැලිගඟේ එක පැත්තක් ගම්මානයට නතු වෙනවා. ඒකේ ගම පාස් කරගෙන එද්දී අහුවෙන්නේ වෙල්යාය. වෙල්යායෙන් පස්සේ මහවැලිගඟ. අනිත් පැත්තේ ඉවුර වස්ගමුව. වස්ගමුව ජාතික වනෝද්‍යානය තමයි අනිත් ඉවුර තියෙන්නේ. දැන් අපි යන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානයට තමයි ඇතුල් වෙන්න යන්නේ. ඉතින් බොහෝ දුෂ්කර ගමනක්. මේක සාමාන්‍යයෙන් පීනන්න පුළුවන් අයට වුණත් පීනගෙන යන්න පුළුවන් මාර්ගයක් නෙමේ. මොකද කිඹුල්ලෝ බොහෝ තැන්වල කිඹුල්ලෝ ඉන්නවා. ජීවිත ආරක්ෂාවක් තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනි. බොහොම පරිස්සමෙන් යන්න ඕනි. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් දැන් අපි ඉවුරට ලං වෙලා තියෙන්නේ. බලන්න ලස්සන ගල්පර අනම්මනම් තියෙනවා. ඒ වගේ අල්ලගෙන තමයි මේවා ලිස්සනවා. අපි ආවේ මාරම ලස්සනයි. අනිත් ඉවුරට ආවට පස්සේ එහා පැත්ත පේන විදිය. දැන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපි යන්න හිතාගෙන ඉන්න මාර්ගයට. මේ ඔයට කියන්නේ රජෝය කියලා. ඉතින් මේක මාරම ලස්සන ගමනක්. අපිත් එක්ක යමු ඉස්සරහට බලන්න වටපිටාව. මාරම ලස්සනයි. ඉස්සරහ සත්තු ඉන්නවා කියලා කියනවා. දැනට අපිට තාම එක සතෙක්වත් දැක් ගන්න හම්බුන්නේ නැහැ. අපි ඉතින් ඔන්න ඔහොම ඉස්සරහට යනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි දැන් මේ ඉන්නේ දැන් වලස්ගමුව ඇතුලේ. බලමු මේකේ ගොඩාක් වලස්සු ඉන්නවා කියලාත් කියනවා. බොහොම සේෆ්ටි ගමනක්. අලි වලස්සු කොටි මුවෝ එතකොට නැති සතෙක් නැහැ. ලංකාවේ ඉන්න හැම සතෙක්ම වගේ මේ කැලේ ඇතුළේ ඉන්නවා. චූටි මාළු රෑනකුත් හම්බුණා අපිට. මේ ඔයටම ආවේනික මාළු රෑනක් වෙන්න ඕනි. චූටි දැන් නම් මේ දවස්වල ඔය ගොඩක් හිඳිලා තියෙන්නේ. වතුර ගොඩක් අඩුයි. තැන් තැන් වල වතුර චුට්ටක් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. යන්න පුළුවන් නම් එන්න පුළුවන් නම් බලන්න තැන් ගොඩාක් තියෙනවා කියලා කට්ටිය කියනවා. මේවා ඇතුළේ ඉතින් ගියපු කට්ටියත් ඉන්නවා. මාරම ලස්සනයි ඉතින් වටපිටාව. ඔයාලට සද්ද ඇහෙනවා ඇති. අපේ තව දෙන්නෙක් ඉස්සරහින් යනවා. ඉතින් අපි ඒ පස්සෙන් යමුනේ. මාතලේ කඳුවැටෙන් තමයි මේ ඔයට වතුර එන්නේ. ඒකෙන් තමයි පෝෂණය වෙන්නේ මේ ජලපහර. එකල තමයි මහවැලිගඟට මේ හරියෙන් වැටෙන්නේ. අපි දැන් මේ වැටෙන ස්ථානෙන් තමයි ඇතුල් උනේ. දැන් ඉස්සරහට යනවා. මේකේ අමුතු සද්ද ටිකුත් ඇහෙනවා. වටපිටාව නම් මාරම ලස්සනයි. බලන්න ඉස්සරහින් ලොකු ගහක් වැටිලා තියෙනවා.
කල්ප ගානක ගහක් වෙන්නේ නැති මොකද්ද මේ ගහ කුඹුක් ගහක් වගේ පේන්නේ. අපි ලං කරලා බලමු. බලන්න මාරම ලස්සන වටපිටාවක් තියෙන්නේ. අපිට අත් දෙකෙන් අල්ලා බදා ගන්න බැරි තරම් ලොකු ගහක්. හරියට මේකේ යටින් තමයි ඔය යන්නේ. ඉතින් මේවා බලන්න එන්න ඇවිල්ලා විනාශ කරන්න එපා. ඉස්සරහා ඉදිරි පරපුරට මේවා ඉදිරි කරලා ඔයාලගේ ඇස් පිනවලා යන්න. මුකුත් දාලා යන්න එපා, ජරාව දාන්න එපා මේවට. මාරම ලස්සනයි. අපි දකින දේ ඔයාලට පෙන්වන්න තමයි අපි මේ ලොකු උත්සාහයක් දරන්නේ. ලොකු රිස්ක් එකක් අරගෙන බලන්න මාරම ලස්සන වටපිටාවක් තියෙන්නේ. මේවත් මේ අවුරුදු ගානකට කලින් වැටිච්ච ගස් වෙන්න ඕනේ. තාමත් ඒ වුණාට මැරිලා නැහැ ගහ. මුල් ටිකත් එක්ක ඉදිරියලා ඇවිල්ලා තිනවා. ඒ වුණාට ගහ මැරිලා නැහැ. එහා පැත්තෙන් අලුත් දළු දාලා හැදිලා තියෙනවා. බලන්න වතුර නම් කළු පාටයි. මේ දවස්වල වතුර අඩු නිසා එක එක තැන්වල චූටි චූටි විල් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම වෙන්නේ නැති සත්තු වතුර බොන්නේ. බලන්න ඉතින් පරිසරයේ විඳින්න. අද අපි විශේෂ දෙයක් හොයාගෙන තමයි යන්නේ. ඔයාලා අහලා තියෙනවද ඇත් සොහොන් ගැන? ඇත් සොහොන් කියන්නේ අලින්ට අලි වයසට ගියාට පස්සේ උන් එක තැනකට ගිහිල්ලා එකම තැනක මැරෙනවලු. සාමාන්‍යයෙන් අලි ඇත්තු ගොඩක් එකම තැනක මැරිලා තියෙන ඇටකට ගොඩක් තියෙනවා නම් එතන ඒ වගේ දෙයකටලු ඇත් සොහොන කියලා කියන්නේ. ඉතින් මිත්‍රයා ඇත් සොහොනක් හොයාගෙන තමයි අද අපි යන්නේ. බලමු අපිට හම්බෙයිද කියලා අද ඇත් සොහොනක්. බලන්න වටපිට මාරම ලස්සනයි. ඉතා දුෂ්කර ගමනක්. අපි වතුර අපේ ආවා හතර දෙනෙක් අපිත් එක්ක ආවා. දෙන්නෙක් ඉස්සරහින් දෙන්නෙක් පිටිපස්සෙන් යනවා. ඉතින් යාළුවනේ මේ අපේ YouTube channel එකත් ඔයාලා බලනවා නම් තවත් අපිට ඉස්සරහට මේ වගේ භයානක තැන් වලට යන්න එතකොට භයානක දේවල් අත්දැක බලන්න පුළුවන් විදිහ වීඩියෝ කරලා ඔයාලට පෙන්වන්න අපිව subscribe කරලා channel එක bell icon එක එහෙම click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන් විදිහට අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් ඔයාලගේ views වලින් තමයි views වැඩි වෙන්න අපිට ආස හිතන අතරම channel එක කරගෙන යන්න. මොකද ඔයාලා බලනවා කියන්නේ අපිට අපේ සතුට ඒක තමයි. ඉතින් ඔයාලත් අපිත් එක්ක යන්න කැමති නම් අපිට කමෙන්ට් එකක් දාන්න. යන්න පුළුවන් තැන් වලට අපි එක්ක යන්නම් ආරක්ෂාවක් ඇතිව. ඉතින් ජීවිතේ මේ වගේ දේවල් විඳින්න තියෙනවනම් මාරම සැහැල්ලුයි. අපි කොන්ක්‍රීට් වනාන්තරයක් ඇතුළට වෙලා හිර වෙලා මුළු ජීවිතේම ගත කරන්න නැතුව පුළුවන් වෙලාවට ස්වභාවික පරිසරයටත් ඇවිල්ලා මේ වගේ නැවුම් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය කියන්නේ. විඳින්න පුළුවන් විදිහට ඇවිල්ලා හිතට සැනසීමක් අරගෙන ගෙදර යන්න. මුකුත් ඉතිරි කරලා යන්න එපා මේ පරිසරේ. මේවා විනාශ කරන්න එපා. සමහර තැන්වල විනාශ වෙලත් තියෙනවා, විනාශ කරලත් තියෙනවා මේකෙත්. ඒවා අපි ඔයාලට පෙන්වන්නේ නැහැ. තැන් ගොඩක් ඒ වගේ තැන් අපි දැක්කා. අපි කතා වුණා මිනිස්සු ආවට පස්සේ මේවා විනාශ කරනවා. මාර මහන්සි දැන් කිලෝමීටර් 7ක් විතර අපි දැන් කැලේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඒ අතර ලොකු ගල් පර්වතයකුත් හම්බුණා. අපි දැන් ඒකත් මේ නගිනවා උඩට. බලන්න මාර ලස්සනයි. චූටි චූටි ගල් කැලි උඩ තියෙනවා. ඉතින් මේවට එන්න මේවා විනාශ කරන්න හදන්න එපා.
ඇවිල්ලා බලලා යන්න පුළුවන් විදිහට අපිට පුළුවන් විදිහට අතරම අපි හැමදේම පෙන්නනවා. වීඩියෝ එක ගොඩාක් දිගට දාන්න බෑ. පොඩි ප්‍රමාණයක් කට් කරලා තියෙනවා. පුළුවන් හැමදේම පෙන්නනවා මේ වීඩියෝ එකෙන්. අපි දකින හැමදේම පෙන්නනවා. බලන්න මේ කොඩේ කූඩ දැකලා තියෙනවද කියලා මීට කලින් සාමාන්‍යයෙන් කුරුළු කූඩුවක් වගේ මේවා ලොකුවට කැලේ ඇතුලේ හදලා තියෙනවා. ආය කඩාගෙන ඇඟකට එහෙම වැටුනොත් එහෙම ආය නැගිටිනවා බොරු. බලන්න ඉතින් විශේෂ දේවල් ඒවා. ආය දැන් අපි අපේ යන ගමනට ආය පිටත් වෙනවා. ඉතින් guys අද අපි හොයාගෙන ආවේ ඇත්තටම හොයාගෙන ආවේ ඇත් සොහනක්. ඒ වුණාට තාම අපිට ඇත් සොහන හම්බුන්නේ නැහැ. තාම අපි මේ ඇතුළට යන ගමන් බලමු මොනවද අපිට හම්බෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ දවස්වල වතුර හොඳටම හිඳිලා නිසා ඔය ගිහිලා තියෙන අලි විතරයි මං හිතන්නේ. අලි බෙටි හැමතැනම මේකේ සමහර තැන්වල දැනට අපිට හම්බුණා වල්ලූරෙක් හම්බුණා. එතකොට මෝ ඉත්තෑව වගේ පොඩි සත්තු හම්බුණා. උන්ව පෙන්න ගන්න විදිහක් නැහැ. අපේ සද්දෙත් එක්ක ඒ කට්ටිය බය වෙලා කැලේ ඇතුළට රිංගනවා. ඔන්න ඉතින් අපිට අත්‍යවශ්‍ය දේ අපි හොයාගත්තා. හැබැයි ඇත් සොහනක් නෙමේ. අලියෙක්ගේ අලි ඔලුවක් හම්බුණා. ගොඩක් දිරලා ලොකු කාර්යයක් පරණ එකක්. දැන් අපේ වීඩියෝ එක අදට මෙතනින් අපිට නවතින්න වෙනවා. මෙතනින් එහාට යන්න බෑ. මෙතනින් එහාට අලි ගිය පාරවල් ගොඩක් තමයි තියෙන්නේ. යාළුවනේ දැන් වෙලාව හරි අපිට ආය හැරෙන්න. දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන කිලෝමීටර් 8ක් විතර අපි කැලේ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි අද ආපු වැඩේ හරියටම සිද්ධ වුණේ නැතත් අපි ලබන සතියේත් ලස්සන වීඩියෝ එකක් අරන් එනවා. මොකක් හරි විශේෂ ලොකු කැලයක් ඇතුලෙන් ගිහින් එන්න.